සුබ දවසක් අයබෝවන් සියලු දෙනාටම හුඟ කාලෙකින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් තියෙන වැඩ රාජකාරීත් එක්ක පොඩ්ඩක් අපි හිර වෙලා ඉන්න වෙලාවලුත් තියෙනවානේ. ඉතින් මෙන්න මෙහෙම දෙයක් අද ඉඳලා මම ඔයගොල්ලන්ට අරගෙන එන්න කල්පනා කරා. හැමෝම කැමති අපි මේ ඉන්න තැනින් පොඩ්ඩක් උඩට එන්න අලුත් සයිඩ් ජොබ් එකක් සයිඩ් බිස්නස් එකක් කරන්න. අන්න ඒ වගේ වැඩකට පොඩි එන්ට්‍රි එකක් දෙන්න තමයි ඔයාලට මේ වීඩියෝ එක කරන්න ගත්තේ. ඉතින් හැමෝම අහනවා මොනවද මේ ට්‍රේඩින් කොහොමද අපි ට්‍රේඩින් පැත්තට යන්නේ? අන්න ඒ වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි ආවේ. ඉතින් මම මේකට ඇතුල් වෙච්ච විදිය ගැන ඉස්සෙල්ලා මුලින්ම කියන්නම්. මම ට්‍රේඩින් කියන එක ඉගෙන ගත්තේ ඇත්තටම ඔන්ලයින්. ඒ කියන්නේ මම ක්ලාස් එකකට වක්වත් කාගෙන්වත් ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. මම අවුරුදු ගාණක් තිස්සේ මේක ස්ටඩි කරලා මේක ඇතුලේ ඇත්තටම ලාභ වලට වඩා පාඩු විඳගෙන තමයි මම මේක ඉගෙන ගත්තේ. නමුත් දැන් මම තැනකට ඇවිල්ලා ඉන්නවා. හැබැයි අනිත් අය කියන වගේ මේ ලොකු තැනකට නෙමෙයි. පොඩි පොඩි ලාභ හොයාගන්න, පොඩි පොඩි ගේම් ගහගන්න, කීයක් හරි හොයාගන්න තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේන්න ඇති මේ chart එකේ මම මේ පොඩි වැඩක් කරලා තිනවා. මම ඒක ගත්තේ ඔයාලට පේන්නන මම මේ වැඩේ යන අතර තමයි මේක කරන්න ගත්තේ. ඉතින් මේ වෙලාවේ ඔයාලට පේනවා ඇති මම හොඳ එන්ට්‍රි එකක් අරගෙන හොඳ තැනකින් ට්‍රේඩ් එකකට ඇතුල් වෙලා ඊට පස්සේ හොඳ ලාභයක් මේ වෙනකොට ලබලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක කෙරෙන්නේ. ඉතින් මම කැමැත්තෙන් ඉන්නවා ඔයගොල්ලොන්ට මේක කියලා දෙන්න YouTube එක හරහාම. එතකොට YouTube එකේ මේ වගේ පැහැදිලිව කියලා දෙන එකක් මම දැක්කේ නෑ කොහේවත්. වැඩේ කරන ගමන් කොහොමද මේක කරන්නේ වෙන්නේ කොහොමද කියලා ලයිව් කියලා දෙන වීඩියෝස් මම දැක්කේ නෑ කොහේවත්. මොකද එතන මම ගැටලු කීපයක් දැක්කා. සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ තව කෙනෙකුට කියලා දෙනවා කියන එකේ අපරාධයක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔන්ලයින් ඉගෙනගෙන ලාභයක් ගන්න පුළුවන් විදියට වැඩ කරගෙන යන විදිය. ඉතින් මම ඉදිරියට මේක කරගෙන එනවා ඔයගොල්ලන්ට කොහොමද බයිනෑන්ස් account එකක් හදන්නේ, ඒකෙන් කොහොමද අපි earn කරන්නේ, අන්න ඒ දේවල් ටික කියලා දෙන්න. ඉතින් මම මේකට ඇත්තටම යොදාගත්තා පැරාමීටර්ස් කීපයක්. ඒ කියන්නේ මම පාවිච්චි කරනවා පැරාමීටර්ස් කීපයක්. මේකට අවශ්‍ය මම හොඳ ට්‍රේඩ් එකක් දාන්න අවශ්‍ය දත්ත ටික හොයාගන්න. එතකොට මම දැනටමත් මේකේ Binance Trading View එක ඇතුලේ, ඒ කියන්නේ ට්‍රේඩ් එක ඇතුලේම ලයිව් ට්‍රේඩ් එක ඇතුලේම මම මේකෙනුත් ඇත්තටම ගොඩක් වෙලාවට මට අවශ්‍ය දත්ත ටික අවශ්‍ය තොරතුරු ටික මේකෙන් ලබා ගන්න. එතකොට ඒ වගේම ඒකෙන් ලබා ගන්න එකෙන් මට ගැළපෙන තැනදී මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. ඉතින් ඇත්තම දේ මේක ඇතුලේ ලොකු වැඩ ගොඩක් නැහැ. කවුරුවත් මේක කියලා දෙන්නේ නැති ටික තමයි මේක ඇතුලේ අපි ට්‍රේඩ් එකක් කොහොමද ඇනලයිස් කරගන්න කියන එක තමයි කවුරුවත් කියලා දෙන්නේ නැත්තේ. එතකොට මම මේ ට්‍රේඩින් view එක අරගෙන තියෙන්නේ ඔයාලට පේන්නේ නැති ඉස්සෙල්ලා දීච්ච Binance Trading platform එකේ ඇතුලේ මේ ට්‍රේඩින් view එක ඇතුලේ ට්‍රේඩින් view කියන මේක ටූල් එකක් විදිහට අපි ගන්නෙ අපිට ට්‍රේඩ් එක හරියටම ඇනලයිස් කරගන්නවා කියන්නේ ට්‍රේඩ් එකක් දාද්දි අපි මොන වගේ තැනකද ට්‍රේඩ් එක ඕපන් කරන්න ඕන. එතකොට මොන වගේ තැනකද මෙතෙන්දී අපිට කොච්චර ලාභයක් එනවද කියන එක හරියට හොයා බලා ගන්න. ඒ කියන්නේ ඇනලයිස් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ ට්‍රේඩ් එක ඇතුලේ ඔයාලා බලන්න පුළුවන් එහාට මෙහාට වෙනස් වෙන ඉලක්කම් ගොඩක් තියෙනවා. එතකොට මේ වෙයින් තමයි අපේ ලාභය තීරණය කරන්නේ. ඉතින් ලාභයද පාඩුවද කියන එක තීරණය කරන්න මෙන්න මේ වැටෙන ඉලක්කම් වලින් තමයි. එතකොට මේක ඇත්තටම ලංකාවේ තියෙන ඔයාලට සාමාන්‍යයෙන් කියන විදිහට තේරෙන අපි කියමු වෙන්දේසියක් කියලා. භාණ්ඩ සල්පිලක් කියලා. අන්න ඒ වගේ තැනක් තමයි මේකත්. හැබැයි මේක ඊට වඩා ගොඩාක් ඉස්සරහට ගිය දියුණු තාක්ෂණයත් එක්ක වැඩ කරන ලොකු වැඩපිළිවෙලක් කරන තැනක් මේක. හැබැයි අපි දන්න පුංචි දෙයින් අපිට මේකෙන් earn කරන්න පුළුවන් ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕන මේක හරියට ඉගෙන ගන්නවා කියන්නේ මේකේ තියෙන මේ ඔක්කොම ඉගෙනගෙන කවදාකවත් කාටවත් ඉවර කරන්න බෑ. නමුත් අපි සාමාන්‍යයෙන් මේකේ හැසිරෙන විදිය පොඩ්ඩක් ඉගෙනගෙන මේක ඇතුලේ ගාණක් හොයාගන්න එක තමයි
කරන්න තියෙන්නේ. එතකොට දැන් මම ඔයාලට පෙන්නපු ඉස්සෙල්ලා තිච්ච ට්‍රේඩ් එක ඇතුලේ මේ ට්‍රේඩින් view කියන platform එක ඇතුලේ පෙන්නන්නේ එකම දේ. එතකොට ඒකත් එක්කම මම තව එකක් යොදා ගන්නවා මේකට මට ඇනලයිසින් වලට ගන්න. මෙන්න මේ ක්‍රිප්ටෝ බබල් කියන එක. මේ ක්‍රිප්ටෝ බබල් කියන එකෙන් ගන්නෙ මේ ට්‍රේඩ් එක. මේ කියන්නේ අදාළ කොයින් එක. ඒ අපි ට්‍රේඩ් කරන භාවිතා කරන මුදල් ඒකකය මොන වගේ තත්යකටද ඉස්සෙල්ලා හැසිරිලා තියෙන්නේ කියලා බලා ගන්න තමයි ක්‍රිප්ටෝ බබල් කියන එක ගන්න. එතකොට මේ තුන තමයි මම භාවිතා කරන්නේ. මට හරියට මේක ඇනලයිස් කරගන්න කොයි වෙලාවෙදී මම මේ අදාළ කොයින් එකකට හොඳ එන්ට්‍රි එකක් අරගෙන ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. එතකොට මම මේක පෙන්වන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් අය මේ වගේ දේවල් මම දැක්කේ නැහැ YouTube එක ඇතුලේ මෙහෙම දේවල් තියෙනවා කියලා. ඉතින් මම මේකට තවත් දේවල් භාවිතා කරනවා. දැන් අපේ තියෙනවා දැන් ගොඩක් අය හරි කැමති ChatGPT වලින් Gemini වලින් වැඩ කරන්න. එතකොට ඒකත් එක්කත් යොදාගෙන වැඩ කරන විදිය කියලා දෙන්නම් මේකේ. අපිට යාළුවෙක් විදියට ඒකත් AI tools පාවිච්චි කරගෙන මේක ඇතුලේ shape එකේ ගේමක් ගහගෙන ලොකුවට නෙමෙයි ලොකු වැඩ කරන්න ඒව ගැන මම කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මේ පුංචි දේවල් ගැන. පුංචි දේවල් වලින් කොහොමද ඔයගොල්ලෝ ට්‍රේඩින් කරන්නේ? ට්‍රේඩින් වලදී වැඩ කරන්නේ කොහොමද කියලා. හැබැයි මේක තව දෙයක් කියන්න ඕන. ඔයාලා මේක කරන අතරේ ඔයාලගේ ජොබ් එක කරන්නත් පුළුවන්. හරිද? එතකොට ඔයාලා ඉන්ටර්නෙට් එකේ ඉන්න අතරේ ඔයාලට අපි කියමු සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියලා. එතකොට YouTube, Facebook ඒවා පාවිච්චි කරන අතරේ වුණත් මේක හරියට වැඩේ කරන්න ගත්තොත් ඔයාලට කරගෙන යන්න පුළුවන්. අපි දැන් මම නම් ඇත්තම කතාව ට්‍රේඩ් එකක් දාලා ඉවරලා මට පොඩ්ඩක් ටයිම් එක තියාගන්න ඕන නිසා මම ඒ වෙලාවට කරන්නේ ඒකටම තව ටැබ් එකක් ඕපන් කරගෙන YouTube එක මට අවශ්‍ය දේවල් ටික මම ඒක ඇතුලේ බලනවා. එතකොට එතන මම ට්‍රේඩ් එක දිහා බලාගෙන ඉන්නවට වඩා කරන්නේ මගේ අවශ්‍ය තව දැනුමත් අවශ්‍ය දේවල් වලට එකතු කරගන්න එක. ඒක නිසා මේක ලොකු දෙයක් නෙමෙයි. ට්‍රේඩින් කියන එක කියන්නේ ලොකුවට බැහැගෙන මේකේ අනේ මට තේරෙන්නේ නැහැ මේක කරන්න බෑ. එහෙම කතන්දර මේක ඇතුලේ නැහැ. මේක ඇතුලේ තියෙන බොහොම සරල දේවල් ටිකක් හොඳට ඔළුව කල්පනා කරන්න ඕන. හොඳට ඔළුව කල්පනා කරලා ඉවසීමෙන් කරන්න ඕන වැඩ ටිකක් විතරයි මේක ඇතුලේ තියෙන්නේ. ඒක නිසා ඒක හරියට තේරුම් අරගෙන හරියට ගේමක් ගහගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. Tamanට දවසකට ඩොලර් එකක් දෙකක් හොයාගන්න පුළුවන්. එතකොට මාසෙ අන්තිමේට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව ලස්සන ජීවිතය ගෙනියන්න පුළුවන්. දැන් මම හිතවත් මම දන්නා ඉන්න ප්‍රධාන ජොබ් එක විදියට කරන්නේ ට්‍රේඩින්. එතකොට ඒකෙන් ඒගොල්ලෝ ලොකු ලාභයක් හොයලා ඉඩම් කඩම් අරගෙන ගෙවල් දොරවල් හදලා යාන වාහන අරගෙන ඒ වගේ ලොකු තැනක ඉන්නවා. හැබැයි මෙන්න මේ පුංචි දේ කළා. මේ පුංචි දෙයකින් තමයි මේ වැට්ටි කරන්නේ. එතකොට මේ ඔයාලට මේක ෆුල් ටයිම් ජොබ් එකක් විදියට කරගෙන යන්නත් පුළුවන්. නැත්නම් පාර්ට් ටයිම් පොඩි බිස්නස් එකක් විදියට මේක කරන්නත් පුළුවන්. ඔයාලා මේකෙන් ලාභ උපදිනවද පාඩු විඳිනවද කියලා තීරණය කරන්නේ ඔයාලගේ අතේ. ඔයාලා ගන්න නිවැරදි තීරණය අනුව තමයි ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් කරනවද එහෙම නැත්නම් ලොස් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඒක නිසා මේක ඇතුලේ තියෙන සියලුම දේවල් ටික හරියාකාරව අත්‍යවශ්‍යම දේවල් ටික ඉගෙන ගන්න. ඒ ටික විටින් විට මම ඔයගලන්ට වීඩියෝ වලින් අරන් එන්නම්. මට දැන් මේ වෙලාවේ ඔයාලා බලන්න මේකට ඔයාලට දෙයක් කරගෙන ඔයාලට ගොඩ යන්න ඕනද කියලා කල්පනා කරලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මේක ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. ලයික් කරලා තියාගන්න. එතකොට මෙතනින් එහාට ඔයාලට Binance account එකක් හදන විදිහේ ඉඳලා කොහොමද ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න කියන තැනට වෙනකන් කියලා දෙන්නම්. එතකොට ඒකෙන් වෙන්නේ ඔයාලට වැඩි ලාභයක් හොයාගන්න පාඩු අඩුවෙන් අවමෙන් සිද්ධ වෙලා වැඩි ලාභයක් හොයාගන්න ලොකු වැඩක් කරලා දෙන්න මම උදව් කරන්න මේ වීඩියෝ එකත් එක්කම ඉස්සරහට මේ තියෙන ටූල්ස් ටික උපයෝගී කරගෙන. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහට වීඩියෝ මාලාවකින් දවසකට එකක් වගේ මට ලොකු ප්‍රමාණයක් කරන්න බෑ. දවසකට එකක් වගේ වීඩියෝ දාලා ඔයාලට මම මේක කියලා දෙන්නම්. ලස්සනට වැඩේ කරගෙන යන්න. ක්ලාස් වලට වියදම් කළා යට වෙලා ප්‍රොෆිට් ගන්න බැරි වෙච්ච පිරිසක් ඉන්නවා. ලොස් වෙලා මේක අතහැරපු පිරිසක් ඇති. ඒ අයටත් මේක හරියටම තේරුම් අරගෙන කරගෙන යන්න පුළුවන් වැඩක්. මේක ඇතුලේ අපි ගන්න තීරණ තමයි වැදගත් වෙන්නේ. අපි ලාභ ලබනවද පාඩු විඳිනවද කියලා. ඒක නිසා හරියට වැට්ටි කරගෙන යන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.